නීති පීඨයට හීන දකින ඔයාට ඒ හීනය දිනන පාර කියලා දෙන්න අපි ලෑස්ති. ඇත්තටම 20යි 27 A level කරලා නීති පීඨයට යන්න බලාපොරොත්තු වෙන ඔයා මේ දවස්වල ඉන්නේ තීරණාත්මක නිවේශයක. එහෙම කියන්නේ දුවේ පුතේ මේ වෙලාවේ ඔයා හරිම සබ්ජෙක්ට් තෝරගත්තේ නැති වුණොත් නීති පීඨය කියන්නේ වාට සිහිනයක්ම වෙන්න පුළුවන්. නීතිඥ සිහිනයට සිහින දගෙන ඔයා අනිවාර්යයෙන්ම තෝරගන්න ඕන සබ්ජෙක්ට් එකක් තමයි ලොජික් කියන්නේ. හේතුව මේ සබ්ජෙක්ට් එක තමයි කලාංශ ඉසඩ්ඩගේ වැඩිම විෂය. ඒ විතරක් නෙවෙයි නීතිය හා සම්බන්ධ ගොඩාක් දේවල් මේ විෂය ඇතුලේ ගන්නනවා. විශේෂයෙන් සිවිල් නීතිය, අපරාධ නීතිය, ජාත්‍යන්තර නීතිය, සාක්ෂි වර්ග විෂය, ඇසින්දුඩු සාක්ෂි, අනියම් සාක්ෂි, වෛද්‍ය සාක්ෂි, විත්තිකරුගේ පාපොච්චාරණ වගේ දේවල්. ඒ විතරක් නෙවෙයි අද ලෝකේ තියෙන දඬුවම් පිළිබඳ විවිධ විග්‍රහයන්. මෙන්න මේ විදිහට මේ නීතිය හා සම්බන්ධ විශාල කරුණු ප්‍රමාණයක් අපේ විෂය තුල අන්තර්ගත වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඔයා නීතිඥවරයෙක් වුණාට පස්සේ උසාවියට ගිහිල්ලා අනික් නීතිඥයාගේ මතය ඛණ්ඩනය කළා ඔයාගේ මතය සාධනය කරන්න ඒ අවශ්‍ය තාර්කිකත්වය කියලා දෙන්න අපි අපේ විෂයෙන් සූදානම්. ලොජික් කියන්නේ මැජික් එකක් නෙවෙයි. හැබැයි ඔයාගේ රිසල්ට් එක මැජික් එකක් කරගන්න ඕන නම් ඔයා අනිවාර්යෙන් ලොජික් කරන්න ඕන. දුවේ පුතේ මේ ලොජික් එකේ තියෙන මැජික් එක ගැන හරියටම දැනගන්න මෙන්න මේ නම්බර් එකට දැන්ම WhatsApp message එකක් දාන්න. එහෙනම් 2027න් පස්සේ අපි ලෝ ෆැකල්ටි එකේදී හම්බ වෙමු. මේ අනාගත නීතිඥයින්ගේ වර්තමාන නවාතැන මම සමීර එදිරිසිංහ.